welcome back to my channel Panchali since 2025. ඉතින් AAT level 2 follow කරන business management නැත්නම් ව්‍යාපාර කළමනාකරන subject එක කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැති ඔයාලට තමයි මෙන්න මේ වීඩියෝ එක. අපි දන්නවා level 2 එකේ BMA කියන්නේ ගොඩක් පාඩම් කරන්න තියෙන ගොඩක් මතක තියාගන්න දේවල් තියෙන සබ්ජෙක්ට් එකක්. ඉතින් මම level 2 කරේ 2025 ජුලයි වල. ඒ කියන්නේ මේ අවුරුද්දේ ජුලයි එක්සෑම් එක තමයි මම ලිව්වේ. මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ෆලෝ කරපු ස්ටඩි ටිප්ස්, පාස් පේපර්ස් කරපු විදිහ, ඒ වගේම හැම ටොපික් එකක්ම හැම දේම කරුණක්ම මතක තියාගත්ත විදිහ මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද ඒකෙන් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා මට හිතුණා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. වගේම වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා මගෙත් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ටියුෂන් ක්ලාස් යන කෙනෙක් නම් ක්ලාස් එකේ notes, self study කරන කෙනෙක් නම් AAT Institute එකකින් issue කරන self study පොත, ඊළඟට pass papers වලට ගන්න පුළුවන් AAT website එකේ. draft papers, sticky notes and highlighters, ඒ වගේම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේ තමයි subject එකේ පටුන. ඒක මෙච්චර කොහොමද වැදගත් වෙන්නේ කියලා මම ඉස්සරහට කියන්නම්. මුලින්ම මම කරපු දේ තමයි පාඩම අවබෝධයෙන් කියවීම. අපි දන්නවා මැනේජ්මන්ට් වල සියලුම ලෙසන්ස් වල කන්ටෙන්ට් එක වැඩි. ඔයාට පුළුවන් පාඩමෙන් එක කොටසක් පමණක් මුලින්ම ඉවර කරගෙන ඉන්න. සම්පූර්ණ පාඩමම එකවර අල්ලගෙන කියවන එක වෙනුවට කොටස බැගින් කියවලා ඒකේ අර්ථය නැත්නම් කන්සෙප්ට් එක තේරුම් ගන්න ඕනේ. මෙතනදී ඔයා කටපාඩම් කළ ඔක්කොම ටික ඔලුවට දාගන්න ඕනේ නැහැ. අවබෝධයෙන් සෑම කරුණක්ම කියලා තේරුම් ගන්න ඕනේ. තේරෙන්නේ නැති තැන් තිබ්බොත් ඒවා ඒ වෙලාවෙදිම निराකරණය කරගන්න පුළුවන්. යාළුවෙක්ගෙන්, ටීචර් කෙනෙක්ගෙන් අහලා නැත්නම් YouTube වීඩියෝ කොටසක් බලලා නැත්නම් ChatGPT use කරලා උනත් පුළුවන්. ඒ වගේම විශේෂ කරුණු highlight කරගන්න එකත් මෙතනදිම කරගන්න ඕනේ. අමාරුයි කියලා හිතන තැන්වල sticky note එකක short note එකක් ලියලා එතන අලව ගන්න පුළුවන්. අපි වැඩි හිතන්නේ නැති වුණාට අවබෝධයෙන් කියවීම දීර්ඝකාලීන මතකයට උදව්වක් වෙනවා. ඊළඟට මම කරේ පාස් පේපර්ස් වලින් අදාළ පාඩම් කොටසින් අහලා තියෙන ප්‍රශ්න තෝරලා ඒවට පිළිතුරු ලියන්න උත්සාහ කරන එක. මම හිතන විදිහට මේක තමයි හොඳම ස්ටඩි ටිප් එක. පාඩම් කරන දේවල් මතක තියාගන්න හොඳම විදිය ප්‍රශ්න වලට උත්තර ලියන එක. මේ විදිහට උත්තර ලියාගෙන යද්දී අපිටම තේරෙනවා එක්සැමිනර්ස්ලා ඒ පාඩමෙන් කොහොමද ප්‍රශ්න අහන්නේ, මොන වගේ ප්‍රශ්නද අහන්නේ කියලා. මුලදී පාස් පේපර්ස් වල ප්‍රශ්න වලට උත්තර ලියද්දී අමතක වෙන තියරි කරුණු නෝට් එකෙන් බලවට කමක් නැහැ. නැත්නම් AAT වෙබ්සයිට් එකේ suggest answers වලට ගිහින් පිළිතුරු පත්‍ර චෙක් කරන්න පුළුවන්. මේ විදිහට උත්තර ලියන ගමන් පාඩම් කරන එක ගොඩක්ම ඉෆෙක්ටිව් කියලා මම හිතනවා. මට එක්සෑම් එකට පාඩම් කරන්න තිබේ මාස 2ක් විතර. ඒ නිසා මට පාස් පේපර්ස් 5කට විතරයි උත්තර ලියන්න වෙලාව තිබුණේ ඇත්තටම. ඉතින් පාඩම් කොටසට අදාළ ප්‍රශ්නයට උත්තර ලියපු ගමන්ම තීර නෝට් එකේ හරි මම අර කලින් කිව්ව පටුනේ හරි අදාළ ටොපික් එක හරි සබ් ටොපික් එක ඉදිරියේ හරි පේපර් එකේ අවුරුද්ද සටහන් කරන්න ඕනේ. ඒකෙන් ලේසි වෙනවා කොයි කොටස් වලින්ද වැඩිපුරම ප්‍රශ්න අහලා තියෙන්නේ, කොයි විදිහට වැඩිපුරම ප්‍රශ්න ඇහෙන්නේ කියලා අඳුරගන්න. මේ විදිහට දිගටම කරගෙන යද්දී ඔයාගේ පාස් පේපර්ස් වල පිළිතුරු ලියන හැකියාව පාඩම් කරන ගමන්ම ඉම්ප්‍රූව් වෙලා තියෙයි. පාඩම් කරලා ඉවර වෙලා පේපර්ස් කරන්න ඉන්නවා කියන එක එච්චර ඵලදායී නැහැ. ඒ වගේම ඔයාගේ පටුනේ නිතරම දකින්න ලැබෙන සබ් ටොපික්ස් ටිකත් highlight වෙලා තියෙයි. හැම කරුණක්ම ඔයාලට මතකෙත් තියෙයි. කාට හරි උගන්වනවා වගේ පාඩම් කිරීම කියන්නේ deep understanding එකටත් long term memory එකටත් හොඳ ටෙක්නික් එකක්. උදාහරණයක් විදිහට leadership styles කියන topic එක කියවලා ඉවරනට පස්සේ මම හිස් කොලයක් අරගෙන කාට හරි උගන්වනවා වගේ serious විදිහට හැම කරුණක්ම පැහැදිලි කරමින් ඉගෙනුවා. මේ ටෙක්නික් එක නිසා concept එක brain එකේ තව තවත් strongly fix වෙනවා. පාඩම් කළා දින කිහිපයකට පස්සේ සතියකට වරක්වත් පොඩි වේලාවක් අරගෙන මතක් කරගන්න ඕනේ. ඒ සඳහා පටුන උදව් කරගන්න පුළුවන්. පටුනේ හැම සබ් ටොපික් එකක් දිගේම පිළිවෙලට බලාගෙන යන ගමන් ඒ ටොපික් වලදී
මොනවද ඉගෙන ගත්තේ කියලා මතක් කරන්න ඕන. ඉතින් මේ විදිහට වැඩ කරගෙන යද්දී ඔයාලටම තේරෙයි තියරි කරුණු ඔක්කොම ඔයාලට මතක තියාගන්න ලේසියි කියලා. මම එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. හැබැයි මම කියපු දේවල් වලින් කාටම හරි ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ටිකෙන් ටික මේ ටෙක්නික්ස් පාවිච්චි කරගෙන අනිවාර්යයෙන්ම ඔයාලට ඒකකට යන්න පුළුවන් කියලා මම හිතනවා BMA වලට. වීඩියෝ එක අන්තිම වෙනකන් බලාගෙන හිටියට thank you so much. කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.